හරි වැඩේනේ. කොහොමද අපි දැන් යන්නේ? අපි මේක ගරස්කාරේ ගෙන්නලා පෙන්නලා බලමු. හරි වැඩේනේ. කවදා හරි කාර් එලවන්නේ උන් නැති වෙනවා. වෙන්නේ ඒකයි. බලන්නකෝ වෙන්නේ කොහොමද කියලා. අපි අර ගොල්ලන්ට කියමුද? මේක පොඩ්ඩක් බලනවද? මොනවද මේ පින්නන්න ගහව නේද? යම් බලන්න. මේ දැන් මොනවද බලන්න ඕනේ? මුකුත් බලන්න ඕනේ නැහැ. දන්නවනම් මේ කාර් එක පොඩ්ඩක් හදලා දෙන්න. පාරණ කාර් වගේ දප්ප මේ අලුත් ඒවා ලෙඩ කොටවා. මේකේ පෙට්‍රල් බ්ලොක් එකක් තියෙන්නේ. හරියට යන්නේ. හරියට යන තැන හොයාගත්තා නම් හරි. මේක දෙකොණින් යනවද දන්නේ? දැන් මොකද කරන්නේ? අනේ මන් දන්නේ නැහැ. දැන් මොකුත් කරන්න ඕනේ නැහැ. මෙයා මේක හදලා දෙයි. මෙයා මගේ ගෝලේ. ඒයි මොනවද කියවන්නේ? නෑ මම උඹේ ගෝලයා කියලා කිව්වේ. ඔයාගේ නම මොකද්ද? මගේ නමද? මගේ නම පොටේටෝ. රෑට කියන්නේ ভেජිටබල්ස් කියලා. මොකක් කිව්වා? හිපොපොටේමස් කිව්වා? නෑ පොටේටෝ. පරණ සුද්දේගේ නමක්. ඔයාටම ගැලපෙන නම. මේ ඔයාගේ නම මොකක්ද? මමද? මම සමන්ති. ඔයාගේ යාළුවාගේ නම මොකද්ද? එයාගේ නම විජේ නම්බර 17. ස්ටාර්ට් උනානේ. හරිනේ. කොහමද වැඩ? නියම බඩුවක් තමයි කැඩිච්ච හදන්න හැදිච්ච කඩන්න නියම වැඩ. Thank you very much. මෙන්න මේක තියාගන්න. කෙනෙකුට උදව්වක් කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. නෑ අපිට සල්ලි වුණාවක් නෑ. විශේෂයෙන් අපි කාන්තා පක්ෂෙන් සල්ලි ගන්නෙම නෑ. අපි තාම පුරුදු වෙන කට්ටිය සල්ලි ඕනේ නෑ. මිසි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ number 65 ජාවත් රෝඩ්. Thank you very much. මෙන්න මේක තියාගන්න. කෙනෙකුට උදව්වක් කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. නෑ අපිට සල්ලි වුණාවක් නෑ. විශේෂයෙන් අපි කාන්තා පක්ෂෙන් සල්ලි ගන්නෙම නෑ. අපි තාම පුරුදු වෙන කට්ටිය සල්ලි ඕනේ නෑ. මිසි කොහෙද ඉන්නේ? අංකල්ට කේන්ති ගිහිල්ලා අපි පරක්කුණයි කියලා. මන් දන්නවා. කල්පනා කරන්නේ විජය ගැන නේද? කල්පනා කරනකොට මහා පුදුම මිනිස්සු දෙන්නේ. දුන්න සල්ලි ගත්තෙත් නෑනේ. අර පොටේටෝ කියන කෙනා හරි විහිළුකාරී. මට යාගේ ඇඩ්‍රස් එක ඉල්ලගන්නත් හිතුණා. ඒක ඉල්ලගන්න තිබුණානේ. මට දැන් තමයි හිතෙන්නේ ඉල්ලුවා නම් හොඳයි කියලා. සමහර විට අපිට ඇත්ත ඒගොල්ලෝ හම්බෙන්න පුළුවන්. එදා අර කාර් එක හදාපු නෝනගේ ගේ තියෙන්නේ මේ ළඟ. අපි ගිහිල්ලා ඒ නෝනව හම්බෙලා ජොබ් කට්ටක් හොයාගමුද? එදා අර නෝනත් එක්ක ආපු අර මේ ස්පෙයා වීල් එක ඉන්නව නේද? මට මාර බැල්මක් දැම්මනේ. උඹ දිහා කවුද බලන්නේ නැත්තේ සතා වගේ ඉන්නකොට? එන්නේ බං කරුංගල් දෙක මං කිව්වේ. අන්න අරගොල්ලෝ ඉන්න. අපි ඔයගොල්ලෝ ගැන නිතරම මතක් කරනවනේ සමන්ති. ඔයගොල්ලෝ කොයිද රස්සාව කරන්නේ? රස්සාවක් හොයන එක තමයි අපේ රස්සාව. එදා මට කිව්වා නම් මම රස්සාවක් හොයලා දෙනවනේ. අපේ ගරාජ් එකේ හෙඩ් මැකැනික් අස්සලා ගිහිල්ලා ඔයාට ඕන නම් මට රස්සාවක් හොයලා දෙන්න පුළුවන්.
රස්සාවක් වෙලා දෙනවා නම් ලොකු දෙයක්. බොහොම ස්තුතියි මිසි. අපි හෙට ගෑරේජ් එකට එන්න. ඔන්න නෑ වරද්දන්න එපා. මම බලාගෙන ඉන්නවා. හොඳයි. මොනවා හරි ලෑස්ති කරලා තියන්න. මොකද අදත් ලෙඩක්ද? නෑ මේ කාර් එකේ පොඩි මිස් එකක්. මිස්ගේ කාර් එකේ මේ මිස් එකක්. පොඩ්ඩක් බනට් එක අරින්න බං. එන්න ගන්න ඔයාලට කැඩිච්ච ලොරියක් පෙන්න. මේකෙ ඉච්ච රිපෙයාර් එකක් නෑ නෝනා. මට නෝනා කියලා කතා කරන්න එපා විජේ. මට වසන්ත කියන්න. මං කැමති එහෙම කතා කරනවට. මොකද මේ දෙන්නම් පිට්ටු කාලා නිකන් පිට්ටු හිර වෙලා වගේ ඈ මොකද නිකන් පිට්ටු කලන්තේද?